මම හිතුවේ මම ආයේ වීඩියෝ මොකක්වත් කරන්න නැති වෙයි කියලා. මේ රිසල්ටුත් ආවා, වැඩත් වැඩි. අනිත් එක මම නිකන් අවුල් කියලා හිතනවා නේ. ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකේ සද්ද ඇහෙනවා නම් මේ සෝරි හරිද. මට මේ වීඩියෝ කරන්නත් හිතනවා. ඒකයි මම මේ වීඩියෝ කරන්න පටන් ගත්තේ. මට මොකක්ද මේ වීඩියෝ එකක් කරනවා කියලා මට මහලක වෙලාවක් යනවා. කියන වෙලාව යනවා. එච්චරයි. කියන වෙලාව යනවා. ඊට පස්සේ මම ගෙලිම අප්ලෝඩ් කරනවා. එහෙම කරන්නේ. එඩිට් මුකුත් කරන්න කොම රිසල්ට රිසල්ඩර් කිව්වාගේ ගන්නම දෙයන්න හිතුවට වඩා චුට්ටක් හොඳයි මං හිතුවේ ගැන ඔක්කොම නතර කළා එක ඔක්කොම නතර කළා දාන්න හිතුවේ කියන්නේ ඔක්කොම නතර කළා දාන්න තමයි ඊට පස්සේ මට අද මෙසේජ් එකක් ආවා මෙහෙම වීඩියෝස් දාන්න කියලා ෆෑන්ස්ලා හරි නෑ ෆෑන්ස්ලා නෙවෙයි දන්න කෙනෙක් කිව්වේ මේ එහෙම කිව්වට සෝරි හරිද මං එහෙම කියන්නේ එහෙම මම එහෙම හිතන්නේ නැහැ එහෙම ෆෑන්ස් කාර්කම එක නිකන් මෙහෙලට වීඩියෝ දාන්න කියලා ඒකයි අනිත් එක මට මේක කියන්න ඕන මේ මම දැන් සින්දුවක් ඇහුවා සින්දුවක් කියන්නේ අර ජනනගේ බාලොලි කියලා සින්දුවක් තියෙනවා ඒක ඇවිල්ලා තියෙන්නේ 4 වෙනිදා අන්න ඒක ඇහුවම මට නිකන් මේ කෙනෙක්ව මතක් වෙනවා මම කියන්නත් බෑ ඉතින් ඒ කෙනා කවුද කියලා මේකයි ප්‍රශ්නේ මේ ඒක ඇහුවම හරිද ඊට පස්සේ මට කියන්න හිතුණා ඔයාලට ඒක අහන්න කියන එක හරිම ලස්සනයි ඊට කලින් ඔයාලා අහන්න බෝමල් කියලා දෙයාගේ සින්දුවක් ආවා දැන් ටික කාලයකට කලින් ඒකත් අහන්න ඒ දෙකම ලස්සනයි මට දුක හිතුණා ඒ කෙල්ල මැරිලා ඉන්නවා ඒක මම ස්පොයිල් කරනවා නේද මට ඒක මේ යාළුවෙක්ගෙන් පුරුදුනේ යාළුවෙක් කියන්නේ මම දන්න කෙනෙක්ගෙන් පුරුදුනේ මේ ස්පොයිල් කරන පුරුද්ද මේ ඒක වැඩි හිතන්න එපා ඔයාලා බලාගෙන යන්න ඔයාලට තේරෙන්නේ නැති වෙයි අයියෝ ඒක මං කෑවා නේද මම එඩිට් එකේ බලන් එඩිට් කරන්න එඩිට් කියන්නේ මේ එඩිට් කරොත් අනේ මට එඩිට් කර ඉන්න වෙලාවක් නැහැ සෝරි හරිද මේ ඔයාලා බලන්න ඒකේ හොඳ ටිකක් තියෙනවා මොනවාද මේ ඒකෙන් හොඳ වීඩියෝ එකක් ඒක ඒකේ කලර් ග්‍රේඩ් කරලා තියෙන ඉතින් පොඩ්ඩක් අවුල් මට කියන්නේ. එයා ගන්න හදන වයිබ් එක හරි. එයා ගන්න හදන වයිබ් එක වුණාට එයාගේ කලර් කරලා තියෙන කලර් ග්‍රේඩින් සෑහෙන ඕනේ. ඒ සාමාන්‍ය ටිකක් අඩුයි. අනිත් එක පොඩ්ඩක් ඔයාලා බලන්න මේ ජනන කියන එක්කෙනාගේ එයාලා මෙතනින් එහාට යන්නේ ස්පොයිල්. හරිද? ඔයාලා විසින්දු අහලා බලන්න මේක. ඒ බාලුලි කියන වීඩියෝ එකේ එයා ඒ ෆෝන් එක එයාගේ ෆෝන් එකේ පෙන්වන වෙලාව 6:55යි. ඊට පස්සේ එතන දවස පෙන්වනවා මාර්තු 20 ගානකද කොහෙද යාලා මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. ඒ කියන්නේ මාර්තු 20 ගානක් කියන්නේ ඒ කියන්නේ සෑහෙන ඉක්මනට සින්දුවක් කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ මනුස්සයෙක්. ඒ කියන්නේ මාර්තු 20 ගානක් වල රෙකෝඩ් ඒ කියන්නේ වීඩියෝ එක කරලා දැන් මේ වෙනකොට ඒක දාලත් ඉවරයි. ඒතර මේ ජනන කියන කෙනාගේ නම බලන්න ජනන කූඩ කියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ එයාගේ මොකද්ද මේක තියෙන්නේ? මොකද්ද cover ෆොටෝ කව ෆොටෝ කියලා කියන්නේ මම දන්නේ කව පේජ් එකක් දන්නේ කව පේජ් එක හරි මොකක් හරි අර බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ ජනනගේ ප්‍රොෆයිල් පික්චර් එකට පස්සේ YouTube එකේ අර එයාගේ නිකන් කව ෆොටෝ එකට වගේ තියෙන්නේ අන්න ඒකේ ඉන්නේ එහෙනම් නිකන් පරණ තාලේ මිනිස්සු වගේ ඒකේ නිකන් ඉන්න ගෑනුවගේ වෙනුම දැක්කම මට හිතෙනවා එයාලා නිකන් නුවරයි කියලා කියන්නේ හිතනවා නෙවෙයි ඒක නිකන් දැකලා තියෙන පරණ ෆොටෝස් වල හැටියට අන්තිම එයාගේ නම ජනන කූඩ නිකන් මොකක් හරි සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ ඒ දෙකේ. එයා එහෙම දාන්න නිකන් ක්‍රින්ජ් වගේ තමයි එහෙම කියා තියෙනවා නිකන් ජනන කූඩ කියන එකේ ඒ පරණ තාලේ ෆොටෝ එකක් දාලා තියෙන එකේ නිකන් මට හිතෙනවා නිකන් හෙනම පරණ මේ ෆක් කියපු ඔක්කොම කෙලවලා යනවා. ජනන කුඩා තන්තිරිගේ කියලා තියෙන්නේ එයාගේ නම. ඒ හන්දා ඒ මොකක්වත් හරියන්නේ නැහැ. එයා නිකන් කූඩ කියලා දාගෙන තියෙන්නේ. ජනන කුඩා තන්තිරිගේ. හරි කොහොම හරි කියන්නේ පොර මේ එන පරණ මොකක්ද කියන පරම්පරාවෙන් පැවතෙනවද දන්නේ කොහොම අපිත් එහෙම තමයි එහෙම බැලුවම හරි කොහොමද මං කියපු වැඩි ගණන් ගන්න එපා මේ ලස්සනයි නේ ඒ කියන්නේ මම ගියේ නෙවෙයි ලස්සනයි ඇත්තටම ඒ කියන්නේ බලන්න ෆොටෝ එක Spotify එකේ තියෙන ෆොටෝ එකත් මාර ලස්සනයි පිටර තමයි කියන්නේ ඉතින් මං හිතුවා මම වීඩියෝස් නම් එහෙම දාන එකක් නෑ කොහොම හරි ඔයාලා අහලා නැත්නම් ජනනගේ සින්දු අහන්න මහානෙල් මාර ලස්සනයි කබුගේ මාරම ලස්සනයි මම හරිම කැමතියි දලදා මල් සුපිරි තව මොනවද තියෙන්නේ
ඒටිය තම මං ආස මරතෝන්ඩි වලට මං ආසාාවෙන් හිටිය ඒක මේ ටික්ටොක එකෙත කොහෙද කටිය යන්නගේ ට සමට සිින්දුව පාව ෆෝන එක තෝ හිටින් කර වෙන්න ම මෙචර කාලකට දාපු දික වීඩිය විනාඩි පහහිත ප්‍රදාහතරයි හරි කොහොම හරි හොඳර වැඩික් කරගන්න අපි වගේලා කට්ටේ දිහා බල හැදෙන් එපා අපි වගේ කට්ටිය දිහා බල හැදනොත්තේ වාලා විනාස හරද ඒල ඔලුත් කෙල්ලගෙන ඉන්න මෙල වරහකටන එච්චර තමයි ගැන්තිය බයි